සුමානව සෙත් සෑදූ පවසමි කටිනේ අනුසස් සාදු බුදු හිමියන්ගෙන් ඇරඹුණු සසුනේ මිහිදු සමිදුගෙන් විහිදුණු සසුනේ මහා සංඝරුවනින් සුරැකෙන සසුනේ සාදු සාදු අපි ගෙන යමු කටිනේ ඉරුටත් පළමුව කැකුළු පිපෙන්නේ පරිසරයත් සුවඳින් සරසන්නේ සිවුරින් උත්තම සිවුරයි කටිනේ අපි දැන් පෙරහැර ගෙන යමු කටිනේ කටින සිවුර පේ කොටය මසන්නේ අරුණ නැගෙන්නට පෙරය පුදන්නේ දහසක් දෙවිවරු බලා සිටින්නේ සාදුකාරදී සෙමෙර සලන්නේ දායකයින් පන්සල වෙත එක් වේ වස් විසුමට දින කාලය දැක්වේ වෙහෙර බිමේදී නව වෙනසක් වේ සුදු පිරියම් කෙරුමට හැම රොක් වේ
විශේෂ අලුතෙන්ම නිර්මාණය කළ දාන ශාලාවක් තියෙනවා 39ක් 49ක් දානවල දැන්න ඒ වගේම අපි රෙස්ට් ඒරියා එකක් ඇදුවා අලුත් ගමින් මෙහා විදාසී ඒ ඕන වෙලාවක ගිලන් පස්සේ ටිකක් දාන ටිකක් වල දැන්න ඒ හැමතැනම දානි සකස් වෙලා තියෙනවා ඒ දානිය සම්පූර්ණ සංවිධානය කරනවා අපේ පොඩි හාන්ලත් එක්ක අපේ සංවිධායක මණ්ඩලයත් එක්ක ඒ අය තමයි අද සංවිධානය කරන්නේ අපි හාමුදුරනේ පළමුවෙන්ම පිරිස පංචශීලයේ පිළිතවල ඊට පස්සේ සාමූහිකව බුද්ධ පූජාව කරලා මා සාමාන්‍යයෙන් හිතන්නේ බණ නැතුව වැඩි ඒ වුණාට අද මෙතන ඉන්න නියාගම නන්දනායක හාමුදුරු බණ චුට්ටක් කියන්නේ ඉන්නවා හේතුව හැදුවි වෑන් එක විකුණන දායකයෝ උදව් කළා තිබිච්ච වෑන් එක විකුණලා දැන් පයින් යන්නේ ඔව් දැන් පයින් යන්නේ වෑන් එක විකුණන විහාරයට ඉතින් ඒ නිසා ඒ අම්මා තාත්තටයි ගුරු ආන්දරටයි සහෝදර සහෝදරයන්ට අපි දෙන්න තමයි මේ විහාරය හදුවේ. ඒ අම්මලට සැලකුපු නන්දාම්පුර ඉඳි බණ නොකියද. නිසා උන්වහන්සේට දාණයෙන් පස්සේ අනුශාසනාව දෙනු පොඩි අනුශාසනාවක් වැඩි වර්ණන නැතුව. මේ අපේ ගමේ දන්නේත් නෑ නායක කියලා බයිනෝ. නැත්තම් නායක කියලා බයිනෝ. ඔව්. ඉතින් එහෙම කියන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ. ඉතින් ඒ නිසා සුමංගල නායක ආම්ද්‍රෝ ගාල්කෝරළේ ප්‍රධාන සංඝ නායක ආම්ද්‍රෝ යෝගිම රේකඩේ ශ්‍රී ස්මරාරාමාධිපති නායක ආම්ද්‍රෝ රේකඩේ ශ්‍රී ධර්මදාස විද්‍යාලයේ ඉතපු විදුහල්පති නායක ආම්ද්‍රෝ අපේ පළාතට ඉන්න ලොකුම වස්තුවක් වැඩිවිටි සුමංගල නායක ආම්ද්‍රෝ. ඉතින් ඒ නිසා මොකද අපිට අපි පුංචි කාලේ එකට උන්වහන්සේ මට වඩා 50කට වැඩිම බුද්ධ පූජාව සිද්ධ කිරීම අපේ වේරගොඩ කස්සප නායක හඳුරු උන්වහන්සේ මේ ටිකේම ඇවිල්ලා ඔයලා බලලා ගියා. මට කිව්වා කලින් හැමදාම එනවා. පිළිද දවස් විතර තුවා. ඒකයි මම කියන්නේ. දැන් සාමාන්‍ය වේරංජ බමුණ වගේ ආරාධනා කරන අයත් ඉන්නවා. සාමාන්‍ය ආරාධනා කළා ගියාම. හැබැයි මෙයා භික්ෂුව විනයට අනුගත රැකගත යුතුයමය බුදු බණ පිළිවෙත නායක හිමිවරු දිනවේ ඉදිකල ධාතු මන්දිරෙහි වැඩම කළ මහා සංඝරත්නය ඉදිරිපිට තැන්පත් වී සිටින ඔබ හැමදෙනාම ප්‍රථමයෙන් සිසරණ පංචශීලයේ සමාදන් වීම සඳහා සාදු නාදයක් පවත්වන්න නමස්කාරය කියන්න.
Buddham saranam gacchami Dhammam saranam gacchami Sangham saranam gacchami Dutiyampi buddham saranam gacchami Dutiyampi dhammam saranam gacchami Dutiyampi sangham saranam gacchami Tatiyampi buddham saranam gacchami Tatiyampi dhammam saranam gacchami Tatiyampi sangham saranam gacchami Panatipata veramani sikkhapadam samadhiyami Adinādāna veramani sikkhapadam samadhiyami Kāmesu micchācārā veramani sikkhapadam samadhiyami Musāvādā veramani sikkhapadam samadhiyami Suramēraya majjapamādaṭṭhāna veramani sikkhapadam samadhiyami හැමදෙනාම වහන්සේටම ආරාධනා කරන පිටවලින් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්දස්ස විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සේවිතං ධම්ම රාජේන නරදේවේ වංගාමි බෝධි රාජානං ලෝකනාතේන පූජිතං වන්දාමි චේතිරං සප්පඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීය වේතං පතිගන්හාතු මුත්තමං අතිවාසේතු නොබන්තේ භෝජනං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අතිවාසේතු නොබන්තේ ව්‍යංජනං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අතිවාසේතු නොබන්තේ කච්චකං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං නාගවල්ලී දලුපේතං තුන්න
අන්නකෝග ताम्बूलं पतिगन्नातु सकपूरमिदं दिनोकायेन वाचा जितेन पमादेन अच्चयन्तममेवन्ते भूरिपञ्च तथागत कायेन वाचा चित्तेन पमादेन मया कथम् अच्चयन्तममेधम्म संदिष्टिक कायेन वाचा चित्तेन पमादेन मया कथम् अच्चयं कमने सुपतिपन्न अनुत्तरेणा पुण्यकम्मेन मामे बाल सतं समागमो होतु याव निब्बानपत्त्या साधु साधु नियागम श्री पुण्याराम महाविहाराधिपति नगेनीर बेंतनोरला विटकोले प्रधान अधिकरण संघ नायक अबे कारुणिक पिंगतुनी विजयश्री वीरत्नाराम विहारस्थाने सिद्ध කරන ඉතාමත්ම වටිනා පින්කමයි අද දවසේදී සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. එනිසා මේ වෙලාවේදී විශේෂයෙන්ම පින්කම් රාශියක් සිද්ධ කරමින් විහාරස්ථානයේ තාමත්ම ලස්සන අලංකාර ගියාට පස්සේදී අතිශයින්ම බුද්ධාරම්භන ප්‍රීතියෙන් මහ සැනසීමක් හිතට ලැබෙන පූජනීය ස්ථානයක් බවට පත් කරගත්ත මේ ගොඩනැගිල්ල තුළ තාමත්ම ලස්සන රීති කරපු සකස් කරපු ධාතු මන්දිරේ විවෘත කිරීම දින ගණනාවක් තිස්සේ සිද්ධ කරා පින්කම් මාලාවක්. ඒ බව අපේ ගෞරවනීය නායක හඳුරු සඳහන් කළා. ඒ වගේම අද දවසේ සිද්ධ කළ පින්කම් වල ඉතාමත්ම වටිනා පින්කම සිද්ධ කරන වෙලාව වාර්ෂික විහාරස්ථානයේ තුල සිද්ධ කරන දායක පින්නතුන් ඒකරාශී වෙලා මේ වෙලාවේදී හැම වසරකම මේ විහාරස්ථානයේ සිද්ධ කරන ඉතාමත්ම වටිනා පින්කම සිද්ධ කරන සූදානම් වෙච්ච වෙලාව වගේම ගෞරවනීය මහා සංඝ රත්නයේ වඩම්මෝලා ත්‍රිකාලික මහා සංඝ රත්නයේ සංඝසතු මහා දානමය පින්කමක් සිද්ධ කළ මේ පින්කම් කටයුතු සිද්ධ කරන්න මේ වෙලාවේ සූදානම් වෙන්නේ. ඒ නිසා මම හිතනවා සිද්ධ කරන පින්කම පිළිබඳව වචනයක් කරි සඳහන් කළොත් හොඳයි කියලා. දායක මහත්තුරු මේ සිද්ධ කරන්නේ තීවරයක් අත මත තබාගෙන කුමක්ද කියන කාරණේ පිළිබඳව සම්ප්‍රදායක් හැටියට වචනයෙන් සඳහන් කරනවා නම් ඉතාමත්ම වටිනවා. මේ වෙලාවේදී පුරා මාස 3ක් තිස්සේ විහාරාධිපති සාත්‍රපති ගාලුකෝලේ ප්‍රධාන සංඝනායක අබිරයකඩේනේ ඉන්දසාරනායක හඳුරන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේ ආරාධනා කරලා ඇසළ පොහොය දවසේ ආරම්භ කරපු පින්කම් මාලාව උන්වහන්සේ නොකඩවා වස්තු මාසයේ වස්සසලා ඒ වගේම වස්සච්ඡේදනයේ නොකර ඒ වගේම මහා පවාරණය වෙලා සුදුසු භික්ෂුවක් බවට පත් වුණාට පස්සේදී විහාරස්ථානයේ දායක පින්තුන්ගේ මූලික කාර්යය තමයි කඩින චීවරයක් මහා සංඝ රත්නයට පූජා කරන එක. මේක බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ විනය නීතියක්. ඒ නිසා වස්සසීමත් වස්සත භික්ෂුන් වහන්සේලාට කඩින චීවර පූජා කිරීමත් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ විනය නීතියක්. ඒ නිසා විනය මත තමයි ශාසනයේ පැවැත්ම තියෙන්නේ. ඒ නිසා අද දවසේ සිද්ධ කරන්නේ එක පැත්තකින් විනය කර්මයක්. ඒ නිසා මේ විනය කර්මය විශේෂයෙන්ම මේ සිවුර ඊයේ රාත්‍රී කාලේ ඉඳලා පහන් වෙනතුරු ගම පුරා හැම දිනකට මතකස්සලා ඒ වගේම සියලු දෙනා සම්බන්ධ කරගෙන අද දායක මහතුරු ඒකරාශී වෙලා මේ කටින චීවරේ මහා සංඝ රත්නයට පූජා කරන්නයි සූදානම් වෙන්නේ.
ඉනිසා ගෞරවනීය ඉන්දසාර නායක හඳුරවන්ට නෙවෙයි මේ පූජාව සිදු කරන්නේ මහා සංඝරත්නයේ විසින්. මේ මහා සංඝරත්නයේ විසින් පූජා කරන මේ චීවරය ඉන් අනතුරු සුදුසු හාමුදුරන් වහන්සේ නමකට විශේෂයෙන්ම පැවරීමක් සිදු කරනවා. ඉන් අනතුරු තවත් විනය කර්ම බොහෝ දෙයකට යටත් කරගෙන කඩින චීවරයක් බවට පත් කරගෙන ඒ තුල ලබන්න පුළුවන් ආනිසංස මහානිසංසයක් ගෙන දෙන මහ පින්කමක් ඇටියටයි තථාගත බුදු දේශනාව අනුව සඳහන් වෙන්නේ. ඒ අනුව විශේෂයෙන්ම අපි හැම පින්කමක්ම සිදු කරන්නේ ජීවිතයේ අපේ අරමුණක් තියෙන ඒ අරමුණ දෙසයි තමයි සසර දුක් නිමා කරලා උතුම් නිර්වාණ අවබෝධය තමයි මූලික අරමුණ හැම පින්කමකම. ඒ නිසා ලෞකික සැප හඹා යන ලෝකයක් තුළ සංසාර ජීවිතය දිගටම පවත්වාගෙන යන්න එක එක භවයන් තුළ උප්පත්ති ලැබලා දුක් විඳින්න සිද්ධ වෙන සංසාරයේ තථාගත බුදුහාමුදුරුවෝ නුවණින් අවබෝධ කරගත්තා. ඒ නිසා අවබෝධ කරගෙන අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ පින්නතුනේ මේ සිද්ධ කරන පින්කම් හැම එකක්ම නිකලෙස් හදවතකින් තථාගත බුදුරජාණන් වහන්සේට කෙනෙකු පුදන්න හැකියාව ශක්තියක් තියෙනවා නම් තථාගත බුදුරජාණන් වහන්සේ අගය කරේයි. ඒ නිසා අපි එයට නොගිහිල්ලා විශේෂයෙන්ම අපි මේ සංසාර ජීවිතයේ තව තව භව කරා එකතු වෙන පිරිසක් ඇටියට තථාගත බුදුරජාණන් වහන්සේ අගය කර ඊටාත්ම වටිනා සිද්ධ කරන හැම පින්කමක්ම නිකලෙස් බව ඇති කරන්න අරමුණු කරගෙන පරම සුවය අවබෝධ කරගන්න ඒ ඉලක්කය කරගෙන සිද්ධ කරන හැම දෙයක්ම පින්කම් බවට පත් වෙනවා. ඒ නිසා අපි ඒ තුලයි විශේෂයෙන්ම කල්පනා කරන්නට ඕන පින්කමක් සිද්ධ කිරීමේදී තියෙන කෙලෙස් දුරු කරලා නිවන කරා ඒකාන්තයෙන් ගමන් කරන්න අවශ්‍ය කරන ඉලක්කය කරා අපි යා යුතුයි කියන මාර්ගයේ විශේෂයෙන්ම මේ වෙලාවේදී හිතන්නට ඕනේ. ඒ නිසා කඩින චීවර පූජාව සිද්ධ කරන පින්කම ඔබ කල්පනා කරන්න. මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු විවිධ වැරදි කරනවා, විවිධ අකුසල ධර්ම සිද්ධ කරනවා. ඒ නිසා මේ කඩින චීවර පූජාවේ ආනිසංස දිහා බලනකොට අකුසල් දුරු කරලා ඒ වගේම අකුසල් යටපත් කරගෙන ඉදිරියට ඇවිල්ලා ප්‍රබල පින්කමක් ඇටියට ඔබට සැප විපාක ගෙන දෙන මහ පින්කමක් බවට පත් වෙනවා. ඉමං කටින චීවරං සංගස්සදේම ඉමං කටින චීවරං සංගස්සදේම ඉමං කටින චීවරං සංගස්සදේම ඉමං වික්ඛං සමරික්ඛාරං සාට්ඨපරික්ඛාරං වික්ඛු සංගස්සදේම වස්තුමාර පුඤ්ඤරගන්ධිර වේන්ද්‍රාය මානෝ හිරෝ ගුරු භාග්‍යව සම්්‍යක් සම්බුද්ධාරුවඥායෝ තුසිරණං දේවිං අනුදරවදාරුලද කඩින ජීවරයක් මහා සංඝරත්නයේ විජී පිරිනැමීමෙන් හා සංයත දක්ෂිනාවත් පිරිනැමීමෙන් ලබන ලද සිරුවාදි කංසකරණියෝ තුමෝ ප්‍රථමකට රෝග සංගක්ඛිනෝ ධර්මෝ මහේන්ද්‍ර කමලාතන පීඨාංගරාජී සමස්ත ආදරේන්ද්‍ර දිව්‍යාය නමෝජායිතින් පින්කරුවගේ මුරුමුදමුරු ලබත්වා ප්‍රතන පුණ්‍යානුමෝදනාවෙන් සතුරු සම්පෝත භාවයෙන් මත්වන්නා වූ දෙවියන්ගේ දේව තේජානුභාවයෙන් මහා ශ්‍රීමන් බුද්ධාදී රත්නත්‍රයානුභාව පරිණතකාරය කොටගෙන මෙපමණට ලබන කුසලතාවී සකල ප්‍රාර්ථනාවන්තයෙන් දිනෝදකම් ත්‍යාගා මෙරවින් සිද්ධාන්නා වූ රකරාග්‍රහය ධර්මෝ භද්‍රවයන් හිරතොර කරුරක්තින් මෙහත විද්වන්තනය කරවු ලබත්වා තවදරී පින්නතුන්ගේ නමින් යන්නාන්තරගත වන්දේ දුනා වූ ගුරුවරදමන් පිළබන්තු මිත්‍ර පුත්‍රකාත්‍ර දේද්‍රු භාතෘ භගින්‍යාදී
Nyati warga kerenya mekudwariya kiamna bahwaktari kedukarlo karami nam mahani mahan tamla karami bingan modalma adaring miti duki dwapat bhare karami dwai ni sebdnamat mitam padang paramani urinam sirabana kalakwa Mereka di tata payut mati dukkha kaditiyam makale tavanna pamina catur mahara giyadriyakning lakti veroke ami usidya nirmana lakti aparenmit vasalantiya ikiyamalaga Shakpita kama vajra karjalo siyami vidihimindu tuha svayam karmi udhati balena dipatim radwara deviyam madapavatva Kira karya dihapam patkarana nandriya usasurni srupadana karya kattinam Kshatriya brahmana diutumu mahadaram savadapina pirvala bhavoga privarana denaham patlata Labdavu sambhagyate payavajana kalinima shekarana karya tamatmana varnana hitakarihi Dhammadhyake tumatinam uttvarajani samjatvanara srivoditravajyakara pamina Saparivara matane kodalautura buddhajya surita pamina vadarnulabarnavu Sakaloka divankara kalyana mitra maitreya dhamma Sambudrajanam vanam seyaturu Lakshyakanam mahesa kirmukarakan maham sela vishesham urdukabe karana padagina Chivara vinna padadena sarjana pratyai kiyanalana divasagani nrapastha godala tivade kratpatham karhe Yato kaloka divakarayanam vaham sevitim mahasana jatadata maharudha madhurakvaradhidua Desana Vadarnavatnamu Sri Saddharma Desana Vattakain Dharma Desana Dekiravar Sovam Sakralagar Nanagar Yadhyatnyam Sattara Madhattara Phaleda Pranittimanga Paravanam Tutta Kemati Sundara Nanta Sutta Pranita Pravanatragra Uddhava Maha Nirvana Sampanna Bhagani Vedamina Viharadipatyo Venadika Bhuvakti Vadala Gamyadevara Punyasara Vidhana Mahasami Jambam Seyadlumi Samadhinatana Hetu Eva Vasana Deva Tamatamange Prarthana Vangamurdheva Sita Citta prikin uttradhara vitim pingalumodam yayutve මේකේ බණ කියන්න නෙවෙයි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නටයි මට බාර කළේ. මේ බණවල ප්‍රතිඵල තමයි අපට පරිසරය දිහා බැලුවාම අපිට පේන්නේ. ඒ තරම් දක්ෂ ධර්මදේශකයන් වහන්සේ නමක් මම හිතන්නේ මේ පළාතක නැහැ. ඉඳලා බුතර. ඒ නිසා තමයි සියක්නමක් ගරුතර මහා සංඝරත්නයේ මේ දානශාලා දෙයකට වඩම්වන ඒ කර්ණ ජීවරේ මොහොතගෙන අටපිරික රාත්‍රියක පිළිකඩිය යුතු දාන වස්තුවක් පූජා කළා. ඒ සම්බන්ධව විශාල පිරිසක් දායකාට ආදී මේ ස්ථාන සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ දායක දායිකාවගේ හැම දෙනාගේම නම් ගොඩ දන්නවා. ඒවත් මේ සංඝයට තමයි. ඒ නිසා මේ අවස්ථාවේ මම තීරණය කතා කරන්නේ දානේ වන්දනා අවසානයේ මේ ගුප්තානුමෝදනා ධර්ම දේශනා පවත්වන්න කියන බොහෝ කාලයක් ගත වෙයි. ඒ වගේ මේ පොලිටික් මිනිමුතුන්ට කෑමෙන් බීමෙන් සංග්‍රහ කරන්න ඕන. අපි දානේ වන්දනා බොහෝ අමාරුයි වෙන අවස්ථාවක් ඒ අවස්ථාව. ඒ නිසා මේ කල්ලාතු පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න යොදා ගැනීම අපි බොහොම සතුටටපත් වෙනවා. නිසා මේ ප්‍රදේශයෙන් වැඩම ආදාළ කරුතර මහා සංඝරත්නය මේ ආරාධනා තිබෙන්නේ මේ කටන ජීවර මාසය තුළ මේ සියලුම කටන ජීවන පින්කම් අවසන් කරන්නට ඕන. ඒ නිසා මේ අවස්ථාවේ වැඩම ආදාළ ගෞරවනීය මහා සංඝරත්නය දිහා බලලා අපි මේ පින්කම තාමත් වලින් සිද්ධ කළා. ඒ සඳහා විශාල පිරිසක් ප්‍රතිමතුන් නාමයන් වහන්සේට උදව් උපකාර කළා. විහාරස්ථානයේ අතර පිළිදායක පිළිතුරට අමතරව ඒ නිසා ඒ දවස් සිහිපත් කරමින් මේ සර්ව ප්‍රකාරයෙන් ලබාගත් සියලු පුණ්‍ය සම්මාන ධර්මයන් මේ දර්ශනීය විහාර මන්දිරයට බුද්ධ මන්දිරයට
ධාතු මන්දිර අධිපති සම්මාදිට්ඨික දෙවියෝ මෙපින් අනුමෝදන් වේවා පින් අනුමෝදන් දෙවියා විහාරස්ථානයේ ධාතු මන්දිර ඒ වගේම විහාර මන්දිරය ආරක්ෂා කරත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නමන සම්පසවසා ගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් ආකාශත්කාර නිර්මාණකාරී ගාථාවකින් වලින් පින් අනුමෝදන් කරන දෙවියන්ට ඒ වගේම මහා සංඝරත්නයේ අතරේ මම හිතන්නේ දෙමෝපියන්ට මෙච්චර සලකපු ආන්දරණ වහන්සේ නමක් නැහැ හොයන්නේ. ඒ තරම්ම ගරුතර මහා සංඝරත්නය වෙනුවෙන් අපේ බුද්ධ පුත්‍රයන් වහන්සේ රැකගෙන ඉඳසාර හාමුදුරුවෝ අම්මා තාත්තා බලන රැකගෙන සුමනාරාම විහාරස්ථානයේ ආසන්නයේ ජීවත් වුණේ. පීසිරි මහත්මයාත් කරුණාවති උපාසිකා මාතාත් සුමනාවති උපාසිකා මාතාත් ඇත්තටම අපටත් අම්මා කෙනෙක්. මේ සහෝදරයන් දෙපළක් මේ ඉත්තාන ඉන්නවා. සහෝදරයන් දෙපළක් පමණ පරලෝසපත් වුණා. ඒ නිසා ඒ සිහිපත් කළා යට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම උන්වහන්සේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් සසුනට බාර දෙලා ඒ මහාන කරලා උපසම්පදා කරලා මේ තත්ත්වයටපත් කළේ ගම්මත්තිගොඩ ශ්‍රී පුණ්‍යසාරාභිදාන ග්‍රන්ථ කර්තෘවරයන් වහන්සේ නමක් ඇටියට දක්ෂ ධර්මදේශකයන් වහන්සේ නමක් ඇටියට ගම්මත්තිගොඩ පුණ්‍යසාරාභිදාන මහස්වාමීන් වහන්සේ කටයුතු කළා. උන්වහන්සේට ලැබෙන අනුමෝදන් වේවා. උන්වහන්සේට ප්‍රාර්ථනීය වේදිකෙන් මම මාර්ග සම්පස්සලසා ගනිත්වා. ඒ වගේම විශේෂයෙන් බිහාරන් වහන්සේ පීසිරි උපාසක මහත්මයා, ඉතුමගේ දයාවර මහත්මයා, මෑණියන් වහන්සේ සුමනාවති උපාසක මාතාව, ඉතුමගේ දයාවර මහත්මයා සිරුවන ආදී සතර මේ බමුණු ප්‍රාර්ථ සියලු දායකයන්ට දෙනාම මෙපින් අනුමෝදන් වේවා. ජාති ජීවන දුකින් නිදහස් ලබන පරම සාතනාම වෙන සම්පත් සලසාවිත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඉදන් මේ ඥාතිනමෝතු සුඛිතාවන්ත ඥාතියෝගන ගාථාවෙන් වඩා ආගරණ්‍යේව මේවයිතෝ දින්නම් වේතානං උපගප්පතිතෝ දින්නේන ප්‍රේතාකාල කතාසහින්න මේවදකං වඩ්ඩං යතා දින්නම් වත්තති ඒව මේවයිතෝ දින්නම් වේතානං උපගප්පති ආයුරාෝග්‍ය සග්ග සම්පත්ති වේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සබ්බේතියෝ වජ්ජන්තු සබ්බරෝගෝ විනසතු මාතේ භවත්වන්තරාය පීඩීගායිකෝ භව අභිවාදන සීරිස නිච්ඡං වද්දා චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුනෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති රග්ග සම්පත්ති වේවච අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සමිජ්ජතු සලවෙත එක් වේ වසන් විසුමට දින කාලය දැක්වේ වේර බිමේදී නව වෙනසක් වේ සුදු පිරියම් කෙරුමට හැම රොක් වේ විනය නීතියකි කටිනයේ පූජා පල කරවයි අනුසස්වල තේජා උතුරයි බුද්ධා ලම්බන ඕජා පදහල නියමය වී බුදු රාජා කඨින චීවරේ වසන් විසු සංගුණට පූජා කරමින් ලද ආට කුසලට මහත් බාලති අනුසස් ඇත සදහට මාවත පහදා දී අම නිවනට සෙලවෙන්නේ නැති තද බව පළවේ කටිනය යන නිසි අරුතින් සැලවේ පල බාර මල් බාර ගහ කොළ නැලවේ වස්සානය
මානෙනි මම වාසුතුම් මාස අනුදැන සික පාදයක් පානවමි විනයදගෙන බුදු නියමය එලෙසය සිත් පවදන කියමි මේ තැන් සිට කටින